අද අප කතා කිරීමට යන්නේ ලෝ පුරා විශාල පිරිසකට බලපාන මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි සෝෂල් මීඩියා ඇඩික්ෂන්. එහෙමත් නැත්නම් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම. නූතන ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමගම සමාජ මාධ්‍ය ලොකු කුඩා අප සැමගේ ජීවිතයේ ඉතා විශේෂ අංගයක් බවට පත් වී තිබෙනවා. සංනිවේදනය, ඉගෙන ගැනීම සහ විවේක කාලය ගත කිරීම සඳහා අප Facebook, WhatsApp, Instagram, YouTube, TikTok වැනි සමාජ මාධ්‍ය බහුලව භාවිතා කරනු ලබනවා. මෙම වේදිකාවන් අපගේ ජීවිතයට බොහෝ ප්‍රතිලාභ ලබා දුන්නත් ඒවා පමණික්මවා භාවිතා කිරීම මගින් මනසට මෙන්ම ශරීරයටද අහිතකර බලපෑම් ඇතිවනවා. අද වන විට ලෝ පුරා විශේෂයෙන් යෞවනයන් සහ තරුණ වැඩිහිටියන් අතර සමාජ මාධ්‍යයට ඇබ්බැහි වීම බහුල වශයෙන් දක්නට ලැබෙන දෙයක්. ශ්‍රී ලංකාවද අඩු වැඩි වශයෙන් මෙම ප්‍රවණතාවයන් අත්විඳිමින් සිටිනවා. දැරිය හැකි මිලකට ස්මාර්ට්ෆෝන් සහ අන්තර්ජාල පහසුකම් ලැබීම නිසා ශ්‍රී ලංකාව තුළ සිටින ඕනෑම අයෙක්ට ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය වෙත පිවිසීමේ හැකියාව ලැබී තිබෙනවා. දැනට ලැබී ඇති දත්තවලට අනුව 2025 වසර අවසාන භාගයේ වන විට ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය පරිශීලකයන් මිලියන 9ක් පමණ සිටින බවට කරුණු අනාවරණය වී තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 38.7% පමණ වනවා. තවද ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද අධ්‍යයනයන් මගින් සමාජ මාධ්‍ය අධිකව භාවිතා කරන පුද්ගලයන් දුර්වල නින්ද, දුර්වල කාර්ය සාධන හැකියාව, හිස රදය, හුදකලා වීම, ආතතිය සහ කාංසාව වැනි තත්ත්වයන්ගෙන් පීඩා විඳින බවටත් අනාවරණය වී තිබෙනවා. අද අප මෙම සමාජ මාධ්‍ය ඇබ්බැහි වීම වළක්වා ගැනීමට ගත හැකි ප්‍රායෝගික හා ඵලදායී ක්‍රම පිළිබඳව තරමක් දීර්ඝව සාකච්ඡා කරමු. අප පළමුවෙන්ම සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම යන්න නිර්වචනය කරගනිමු. මේ සරල හැඳින්වීම පුද්ගලයෙකු තම දෛනික ජීවිතයේ කටයුතු අතපසු කරමින් පාලනයකින් තොරව දිගින් දිගටම සමාජ මාධ්‍ය භාවිතා කිරීමයි. මෙහිදී මෙම පුද්ගලයා තමන්ට ඇතිවන බලපෑම් පිළිබඳව දැනුවත් නමුත් ඒවා නොසලකා හරිමින් හෝ යම් හේයකින් ඒවා පාලනය කිරීමට අපහසු බැවින් දිගින් දිගටම මෙම ඇබ්බැහිවීමේ තත්ත්වය පවත්වාගෙන යාමට කටයුතු කරනු ලබනවා. මෙහිදී දක්නට ලැබෙන එක් විශේෂ ලක්ෂණයක් වන්නේ එම පුද්ගලයාට යම් හේයකින් සමාජ මාධ්‍ය භාවිතා කිරීමට නොහැකි වුවහොත් ඔහු තරමක අපහසුතාවයකට හෝ ආතතියකට පත්වීම. මීළඟට අපි සමාජ මාධ්‍ය මෙතරම් ඇබ්බැහි වන සුළු වීමට හේතු සොයා බලමු. බොහෝ සමාජ මාධ්‍ය යෙදුම් නිර්මාණය කළ ඇත්තේ සෑම විටම ඔබට ඒවාට නැවත නැවත පිවිසීමට පෙළඹවීමක් ඇති කරන ආකාරයටයි. මෙලෙස ඕනෑම සමාජ මාධ්‍යයකට නැවත නැවත පිවිසෙන විට ඔබ තුළ රුචියක් ඇති කරනු ලබන තොරතුරු, පණිවිඩ, වීඩියෝ සහ රසවත් සටහන් නිර්දේශ කිරීම නිරන්තරයෙන් සිදුවනවා. මේ සඳහා ඔවුන් විවිධාකාර වූ මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිතා කරනු ලබන අතර එමගින් ඔබගේ මොළය දිගින් දිගටම උද්‍යෝගිමත්ව හා කුතුහලයෙන් තැබීමට ඔවුන් හැකි උපරිම උත්සාහය යොදනු ලබනවා. මේ අරමුණ වන්නේ ඔබව හැකි උපරිම වේලාවක් එම සමාජ මාධ්‍ය තුල රඳවා ගැනීම. මීළඟට අපි සමාජ මාධ්‍ය විසින් භාවිතා කරන සරල නමුත් ප්‍රබල මනෝවිද්‍යාත්මක උපක්‍රම කිහිපයක් පිළිබඳව අධ්‍යයනය කරමු. අංක 1. endless scrolling. සමාජ මාධ්‍ය යෙදුම් නිර්මාණය කර ඇත්තේ නව පළ කිරීම ස්වයංක්‍රීයව දිස්වන පරිදි. මෙමගින් සිදු කරන්නේ අප යම් කාර්යයක් අවසන් වූ විට මොළයට ලබා දෙන නැවතුම් සංඥාව හැකිතාක් ප්‍රමාද කිරීමයි. මෙමගින් කාලය ගතවීම පිළිබඳව ඔබ තුළ ඇති අවබෝධය හීන කරනු ලබන අතර සෑම විටම මොළයට තව ටිකක් යනුවෙන් හෝ සමහර විට ඊළඟ එක මීටත් වඩා හොඳ ඇති යන ආකාරයට සිතීමට ඔබ පොළඹවනු ලබනවා. අංක 2.
likes, comment, notifications. likes, comments, notifications යන සෑම දෙයකින්ම සිදු කරනු ලබන්නේ ඔබව නැවත නැවතත් සමාජ මාධ්‍ය වෙත ගෙන ඒමයි. like හා comment මගින් ඔබගේ මොළයට කුඩා ඩෝපමින් තල්ලුවක් ලබා දීම සිදු කරන අතර එමගින් ඔබට කිසියම් සතුටක් ලබා දීමට මෙම යෙදුම් කටයුතු කරනු ලබනවා. එමගින් ඔබ තව තවත් සමාජ මාධ්‍යයේ විවිධ වූ පළ කිරීමට හා නව තොරතුරු සොයා ගැනීමට දිරිමත් කිරීමත් වක්‍රාකාරයෙන් සිදුවනවා. අංක 3 සමාජ පීඩනය. සමාජ මාධ්‍ය නිතරම ඔබව සබැදිව තබා ගැනීමට සමාජ පීඩනයද භාවිතා කරනු ලබනවා. ඔබ නොමැතිව යම් වැදගත් දෙයක් සිදුවීමින් පවතින බව හෝ ඔබව කොන් වී හෝ හුදකලා වී ඇති බව හැඟවීමට සමාජ මාධ්‍ය වක්‍රාකාරයෙන් නිරන්තර උත්සාහයක නිරත වනවා. මෙමගින් ඔබ තුළ FOMO එහෙමත් නැත්නම් fear of missing out යන අනියත බිය නිර්මාණය කරනු ලබනවා. මෙය ඔබව සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමට පළඹවනු ලබනවා. කාලයක් සමගම ඉතාමත් සුළු අනවශ්‍ය දේවල් වලට පවා ඔබ සමාජ මාධ්‍යයට පිවිසීම මේ සමගම වර්ධනය වනවා. අංක 4 වීඩියෝස්. බොහෝ සමාජ මාධ්‍ය තුල ඇති වීඩියෝ නිර්මාණය කර ඇත්තේ ඉතා කෙටි ස්වයංක්‍රීයව ධාවනය වන ආකාරයටයි. මෙලෙස යම් වීඩියෝවක් ස්වයංක්‍රීයව ධාවනය වීම ආරම්භ වූ පසු ඔබට ඒ නැරඹීමට අවශ්‍යද අනවශ්‍යද යන්න තීරණය කිරීමට කාලයක් ලබා දෙන්නේ නැහැ. තවද ඒවා නැරඹීම ඉතා පහසු සහ විනෝදජනක බැවින් ඔබේ මොළය ඉතා ඉක්මනින්ම එම උද්දීපනයට හුරු වනවා. කාලයක් ගත වන විට මෙම වීඩියෝ වලින් ලැබෙන නිරන්තර වූ උත්තේජනයට සාපේක්ෂව දෛනික ක්‍රියාකාරකම් වලින් ලැබෙන උත්තේජනය මන්දගාමී වීම හෝ කම්මැලි වීම නිසා දිගින් දිගටම ඔබ මෙම සමාජ මාධ්‍ය භාවිතා කිරීම ඇබ්බැහිවීමක් දක්වා ගෙන යාමට වැඩි ප්‍රවණතාවයක් පවතිනවා. මීට අමතරව ඇතැම් සමාජ මාධ්‍ය තුලින් ඔබට දිනපතා ඒවා භාවිතා කිරීම දිරිමත් කිරීමට විවිධාකාර වූ ත්‍යාග එහෙමත් නැත්නම් ඩේලි රිවෝඩ්ස් සහ පොයින්ට්ස් ලබා දීමත් සිදු කරනු ලබනවා. දැන් අප සමාජ මාධ්‍ය අහිතකර ලෙස භාවිතා කිරීම නිසා අපට ඇතිවන කායික හා මානසික ගැටලු පිළිබඳව සාකච්ඡා කරමු. අංක 1 දුර්වල මානසික තත්ත්වයකට හිමිකම් කීම. ඔබ වැඩියෙන් සමාජ මාධ්‍යයට ඇබ්බැහි වන විට ක්‍රමක්‍රමයෙන් එය ඔබගේ මොළය ආක්‍රමණය කිරීමට සමත් වනවා. ඔබ වැඩිපුර කාලයක් සමාජ මාධ්‍යයේ ස්ක්‍රෝල් කිරීමේදී වීඩියෝ නැරඹීමේදී ඔබගේ මොළය වේගවත් හා ආකර්ශනීය අන්තර්ගතයන්ට ක්‍රමක්‍රමයෙන් හුරු වනවා. මිනිසුන් බොහෝ විට සමාජ මාධ්‍යයේ ඔවුන්ගේ ජීවිතවලට සිදු වූ හොඳම දේවල් පමණක් පළ කරන බැවින් ඔබත් නොදැනුවත්වම වාගේ ඒවා ඔබේ ජීවිතය සමග සංසන්දනය කිරීමට පෙළඹෙනවා. මෙමගින් ඔබට අනාරක්ෂිත බව, ඊර්ෂ්‍යාව සහ ඔබ පිළිබඳව අඩු විශ්වාසයක් ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇති අතර කාලයත් සමග එය කාන්සාව, මානසික අවපීඩනය හෝ චිත්තවේගීය අසමතුලිතතාවයන් නැතිවීමටත් හේතුවක් විය හැකියි. අංක 2 නිින්ද නොයාමේ ගැටලු ඇතිවීම. රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය භාවිතා කිරීම නිසා ප්‍රමාණවත් තරම් නිින්ද නොලැබීම අප තරුණයන් අතර දක්නට ලැබෙන සුලභ ගැටලුවක්. එයට හේතුව වන්නේ දුරකථන, පරිගණක සහ ලැප්ටොප් උපකරණ වලින් නිකුත් කරනු ලබන නිල් පැහැති ආලෝකය. මෙම නිල් ආලෝකයට කෙටි තරංගායාමයක් සහ ඉහළ ශක්තියක් ඇති අතර එය අවදියෙන් සිටීම ප්‍රවර්ධනය කරන අතර නිින්ද නියාමනය කිරීමට උපකාරී වන මෙලටොනින් හෝමෝනය ස්වාභාවිකව නිෂ්පාදනය කිරීම මර්ධනය කරනු ලබනවා. මෙම ඩිජිටල් උපාංගවල තිරවලින් නිකුත්වන නිල් ආලෝකයට නිරාවරණය වීමෙන් අපගේ මොළය මේ දිවා කාලයක් බව සිතීමට පොළඹවන අතර ශරීරයට විවේක ගැනීමට සහ නිින්දට යාමට ඇති හැකියාව ප්‍රමාද කරනු ලබනවා. මේ හේතුව නිසා ඔබ ප්‍රමාද වී නිින්දට වැටීමත්, වෙහෙසටපත් වී අවදි වීමත් ඊළඟ දිනේ වැඩ කටයුතු සාර්ථකව කිරීමට
අවධානය යොමු කිරීමේ දුෂ්කරතාවයත් පැන නගිනවා. එයට බොහෝ විට හේතු වන්නේ පැය 3ක හෝ 4ක ප්‍රමාණවත් නොවන නිින්දක් ලබා ගැනීමට සෑම දිනකම වාගේ සිදුවීම නිසා පසුව එය පුරුද්දක් බවට පත්වීමයි. අංක 3 සැබෑ ජීවිතයේ සබඳතාවලට බාධා පැමිණීම. සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම මිනිසුන් එකිනෙකා අතර දුරස්ථභාවයක් ඇතිවීමට හේතුවක් බවට පත්වී තිබෙනවා. ඔබ පවුලේ අය සමග කාලය ගත කරන අවස්ථාවක ඔබ ඔවුන් සමග සුහද කතාබහක් සඳහා කාලය ගත නොකර ජංගම දුරකථනය භාවිතා කිරීම මේට උදාහරණයක් ලෙස දැක්විය හැකියි. මෙම ඇබ්බැහිවීම අන්තර්පුද්ගල සබඳතා මෙන්ම චිත්තවේගී බැඳීම්ද අවහිර කිරීමට සමත් වනවා. ඉන්පසුව ඔබට මිනිසුන් සමග කාලය ගත කිරීම නොවැදගත් හෝ නොසලකා හැරිය හැකි දෙයක් බවට නිරායාසයෙන්ම පත්වනවා. මෙමගින් දෙමාපියන් හා දරුවන් අතර සබඳතා යුග ජීවිතයේ සබඳතා මෙන්ම මුහුණට මුහුණ හමු වී කතාබස් කිරීමේ අවස්ථා ප්‍රතිස්ථාපනය වීම නිසා මිත්‍රත්වයන්ද දුර්වල කිරීමටත් එය සමත් වනවා. අංක 4 ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය පිළිබඳ අවධානම. සමාජ මාධ්‍ය තුල වැඩි කාලයක් ගත කිරීම අනාරක්ෂිත තත්ත්වයන්ට මුහුණ දීමේ අවධානම වැඩි කරනු ලබනවා. වෛරී හෝ වේදනාකාරී පණිවිඩ යවන පීඩකයන් සයිබර් අවකාශය ඔබට නිරන්තරයෙන් මුණ ගැසිය හැකියි. වංචාකරුවන්ද අද සමාජ මාධ්‍ය තුල බහුලව දක්නට ලැබෙන අතර රැවටිලිකාර උපක්‍රම මගින් පුද්ගලික තොරතුරු හෝ මුදල් ලබා ගැනීමට ඔවුන් පුද්ගලයන් රවටා ගැනීම අද සමාජයේ බහුලව දක්නට ලැබෙනවා. ඊට අමතරව අන් අය ලෙස පෙනී සිටින ව්‍යාජ ගිණුම් හසුරුවන්නන් මගින් අන් අය තුල ව්‍යාකූලත්වය සහ විභව හානියක් ඇති කරනු ලබනවා. හානිකර හෝ ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන්ට නිරාවරණය වීමට වැඩි ඉඩකඩයක් ඇති අතර සමාජ මාධ්‍ය තුළට පිවිසෙන ආගන්තුකයන් වැඩිහිටියන් මෙන්ම තරුණ තරුණියන්ද මෙම අවදානම් වලට මුහුණ දීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ශ්‍රී ලංකාව තුළද මාර්ගගත වංචා, බ්ලැක්මේල් කිරීම සහ හිරිහැර කිරීම පිළිබඳ සිද්ධීන් සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන අතර දිගුකාලීන අන්තර්ජාල භාවිතය මෙම අනතුරු බෙහෙවින් ඉහළ දැන්වීමට හේතුවක් බවට පත් වී තිබෙනවා. අංක 5 ශරීර සෞඛ්‍යයට හානි සිදුවීම. විශේෂයෙන් සමාජ මාධ්‍යවල අධික කාලයක් ගත කිරීම ඔබේ මානසික සෞඛ්‍යයට මෙන්ම ඔබගේ ශාරීරික යහපැවැත්මටද හානි සිදු කරනු ලබනවා. සමාජ මාධ්‍යවලට ඇබ්බැහිවීම නිසා හිස දිගු වේලාවක් නමාගෙන සිටීමෙන් බෙල්ලේ සහ පිටුපස වේදනාවක් ඇතිවිය හැකි අතර එම තත්ත්වය ටෙක්ස්නෙක් යන නමින් හඳුන්වනු ලබනවා. මීට අමතරව ඇස්වල වියලි බව, බොඳවීම සහ කැසීම ඇතිවීම මගින් ඇස්වලට හානි සිදුවීමක් දක්නට ලැබෙනවා. ඊට අමතරව දිගු වේලාවක් අන්තර්ජාලයේ ගත කිරීම ශාරීරික ව්‍යායාම අඩු කරන අතර ඒ බර වැඩිවීම, දුර්වල මාංශ පේශී සහ දුර්වල ඉරියව් ඇති කිරීමටත් දායක වනවා. මෙම අක්‍රීය හැසිරීම දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම වැඩි කරන අතර එමගින් මිනිසුන් නොසැලකිලිමත් අයුරින් අධික ලෙස ආහාර ගැනීමත්, ආහාර මගහැරීම හෝ ක්ෂණික ආහාර පරිභෝජනය කිරීමටත් හුරුවීමේ අවදානම වැඩි කරන අතර එය ආහාර ජීර්ණයට සහ සමස්ත සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් ඇති කරනු ලබනවා. අංක 6 විකෘති ස්වයං ප්‍රතිරූපයක් ඇතිවීම. සමාජ මාධ්‍ය තුල සංස්කරණය කරන ලද විවිධ ෆිල්ටර්ස් මගින් ලබාගත් ඡායාරූප, වීඩියෝ නිතරම දක්නට ලැබෙනවා. මිනිසුන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ හොඳම දේවල් පමණක් බොහෝ විට සමාජ මාධ්‍ය තුලින් ප්‍රදර්ශනය කරන අතර යම් පිරිසක් ඔවුන් වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන් විවිධ වූ උපක්‍රම යොදනු ලබනවා. ඔබ මේවා දිනපතා දකින විට ඔබ ප්‍රමාණවත් තරම් හොඳ පෙනුමක්, උසස් ජීවන මට්ටමක් හෝ සැප පහසු වාහනයක් නොමැති බව ඔබට හැඟෙන්නට පුළුවන්. මෙමගින් ඔබ පිළිබඳව කනස්සල්ලක්, විශ්වාසය අඩුවීමක් හෝ ඔබේ ශරීරය ගැන අසතුටක් වර්ධනය වීමක් සිදුවේ හැකියි. එය ඔබ ගැනම අනවශ්‍ය ලෙස කරදර වීමටද හේතුවක් විය හැකියි.
යෞවනයන් සහ තරුණ වැඩිහිටියන් අතර මේ වැඩිපුරම දක්නට ලැබෙන අතර මෙමගින් ඔවුන් අනවශ්‍ය ලෙස පීඩා විඳින ආකාරය අද සමාජයේ සුලභව දක්නට ලැබෙන සිදුවීමක් බවට පත් වී තිබෙනවා. අංක 7 අවධානය යොමු කිරීමේ දුර්වලතා. කෙටි වීඩියෝ සහ දිගින් දිගටම ජංගම දුරකථනයේ ස්ක්‍රෝල් කිරීම නිසා කාලයත් සමගම අපේ මොළය ඊට හුරු වීමක් සිදුවනවා. එවිට අපට සෑම තප්පර කිහිපයකටම වරක් අලුත් හෝ විනෝදජනක දෙයක් අවශ්‍ය වන අතර පාසල් වැඩ කටයුතු හෝ කියවීම වැනි දේවල් මනසට කම්මැලිකමක් හා ඉක්මනින් කෝප ගන්වන දෙයක් බවට નિરાයාසයෙන්ම පත්වනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපට කෙටි කාලයකට යම් දෙයකට අවධානය යොමු කිරීමටත් විශාල උත්සාහයක් දැරීමට සිදුවනවා. බොහෝ විට අධ්‍යාපනය ලබන සිසුන් හට බහුල වශයෙන් මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවන අතර එමගින් බොහෝ සිසුන් අධ්‍යාපනය කඩාකප්පල් කර ගැනීමත් විවිධ මත්ද්‍රව්‍ය වලට යොමු වීමත් අද සමාජය තුළ සුලභව දක්ක ගැනීමට පුළුවන්. අප මෙම වීඩියෝවේ දෙවන කොටසින් මෙම ඇබ්බැහිවීම් වලින් මිදීමට ගත හැකි සරල ක්‍රම කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරමු. එතෙක් ඔබට සුබ දවසක්.